දශක කිහිපයකට කලින් ඉන්දියාවේ ජනප්‍රියම මෝටර් රථය තමයි ඇම්බැසඩර් වර්ගයේ මෝටර් රථය. මේ මෝටර් රථය ඉස්සර හඳුන්වලා තියෙන්නේ කිං ඔෆ් ද රෝඩ්, ඒ කියන්නේ මාර්ගයේ රජ්ජුරුවෝ කියන නමින්. මේ ඉන්දියාවේ හිටපු අගමැතිවරයෙක් අතල් බිහාර් වජ්පායි. ඒ කාලේ ඔහු පවා ගමන් කරලා තියෙන්නේ ඇම්බැසඩර් මෝටර් රථවල. ඒ කාලේ එහෙම වුණාට මේ වෙනකොට ඉන්දියාවේම නිෂ්පාදිත නවීන සුඛෝපභෝගී වාහන වලින් ඉන්දියාවේ පාරවල් පිරීලා තියෙන්නේ. අපේ රටේ සුපිරි වාහනවල යෑමේ රථගාය හැදිලා හිටපු මැති ඇමතිවරුන්ට සරදමට වගේ සමහරු කිව්වේ බලන්නකෝ ගිහින් ඉන්දියාවේ රටේ මැති ඇමතිවරු පවා යන්නේ ඇම්බැසඩර් සරල වාහනවල කියලා. මේ වෙනකොට ඇම්බැසඩර් කාර් සමාගම බංකොලොත් වෙලා වහලා දාලා තියෙන්නේ. ඒකට හේතුව තමයි කාලයට අනුව නවීකරණය නොවීම. දැන් ඒ වෙනකොට කුලී රථ සඳහා පවා පාවිච්චි කරන්නේ ඉතා නවීන සුසුකි වැනි අලුත් වාහන. ආයෙත් වතාවක් ඉන්දියාවට එනකොට මේ වාහන බඳ වෙලා තියෙයි කියලා හිතලම මම මේ සැරේත් කුලියට ගත්තේ ඇම්බැසඩර් වර්ගයේ වාහනයක්. මේනි මාත් එක්ක යන්න ආපු රියදුරා. ඉන්දියාවේ ඇම්බැසඩර් වාහන පාවිච්චි කරන අවසාන පරම්පරාවට අයිති අය තමයි මම හිතන්නේ මේ ඉන්නේ. කාර් සමාගම වැහුවට තාම අමතර කොටස් වල අඩුපාඩුවක් නැති බව තමයි ඔහු මට කිව්වේ. තවත් දශකයකින් විතර පස්සේ ඉන්දියාවට આવොත් මේ ඉන්දියාවේ ඇම්බැසඩර් කාර් අපිට දකින්න හම්බ වෙන්නේ ඉන්දියාවේ කෞතුකාගාර වලින් තමයි.